ලංකාවේ ටුවරිසම් කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රිය එකක්. හොස්පිටලිටි කියන එක අපේ කල්චර් එකෙන්ම ඉන්බිල්ඩ් වෙලා තියෙනවා. ලංකාවේ හොටෙල්ස්, ටුවරිසම්, රෙස්ටුරන්ට්ස්, කස්ටමර් සර්විස් වල වැඩ කරන කෙනෙක්ට නිව්සීලන්ඩ් එනකොට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් මේන් ස්කිල්ස් මොනවාද? චම්ලි කිව්වා වගේ වෝම්නස් ඇන් හොස්පිටල්ටි ලංකාවේ මිනිසුන්ට ඒක අමුතු දෙයක් නෙමෙයි. ආගමික සත්කාර කියන එක අපි පොඩි කාලේ ඉඳන්ම කරන දෙයක් තමයි. ගෙදරට කවුරු හරි ආවම තේකක් නොදී අපි යවන්නේ නැහැ. so ඒ මේන් ස්කිල් එක ලංකාවේ ඉන්න ඕනෙ කෙනෙක්ට මම හිතන්නේ මෙහෙ තියෙනවා. but අර කොන්ෆිඩන්ස් උයි මේ වෙන රටකට ඇවිල්ලා මිනිස්සුත් එක්ක ඩීල් කරන්න තියෙන කොන්ෆිඩන්ස් එකයි ලැන්ග්වේජ් ගැප් එක තමයි පොඩ්ඩක් ෆෝකස් කරලා එන්න ඕනේ. තව ලොකුම ස්කිල් එකකට වඩා ලොකුම දෙයක් තමයි මේ මම හැමෝටම ඇඩ්වයිස් කරන එකක් ලංකාවේ ඉඳන් මෙහෙ ආවම first thing is ලංකාවේ කරපු jobs මෙහෙ එකපාරටම හම්බෙන්නේ නැහැ. so you need to be patient. දැන් මාත් එක්ක වැඩ කරන ගොඩක් රෙස්ටෝරන්ට්ස් වල වැඩ කරන කට්ටිය ලංකාවේ හොඳ ජොබ්ස් කරලා මෙහෙ ඇවිල්ලා F&B attendant වැඩ කරාට they are impatient. සමහර වෙලාවට it pays well if you are patient and if you wait for the right opportunity. so skills කලින් බැලුවම ආපහු ලංකාවෙන් අයට අමුතුවෙන් ස්කිල්ස් එකක් ඕනේ. මම දන්න සාමාන්‍යයෙන් මට ශ්‍රී ලංකන් කෙනෙක්ව හය කරන්න මම දෙපාරක් හිතන්නේ. මොකද මම දන්නවා ඒගොල්ලන් hard working. මම දන්නවා ඒගොල්ලන්ගේ reliability and මේවා. but only thing is අපේ තියෙන එකම advice එක ඇවිල්ලා you need to be patient. ඇවිල්ලා මාස 6න් manager roles හම්බෙන්නේ නැහැ. so you need to be patient.